අශ්නික කියන්නේ ගොනෙක්. ශිහාන් අයියා මගේ වීරයා. සුරූපී තරුණියක් ශිහාන් මිහිරංග වෙනුවෙන් පෙරටෙයි. මෙන්න සම්පූර්ණ විස්තරය. මේ ශිහාන්ගේ රසිකාවියගේ පාපොච්චාරණය. මේ වෙලාවේ මට දෙයක් ශිහාන් ගැන ලියන්න හිතුණා. මේවා මං FB එකේ මීට කලින් දාලා නැහැ. ඒත් මේ වුණු සිද්ධියක ලියන්න හිතුණා. අපේ ඉස්කෝලේ ශිහාන් පිස්සි කියලා කප්පරන් හිටියේ මං. ඒක මගේ ඉස්කෝලේ යාළුවෝ දන්නවා. සර්ලා මැඩලා පවා දන්නවා. ඉතින් මං හිතුවා කවදා හරි දවසක ශිහාන් මගේ ඇස් දෙකෙන් දකින්න මට ලැබෙනවමයි කියලා. මොකද ඒ වෙනකල්ම මං හිතපු දේවල් මට ලැබිලා තිබ්බ නිසා හිතේ ෂෝ එකක් තිබ්බා. හිතුවා වගේම 2012 දී අපේ ඉස්කෝලේ ඔඩිටෝරියම් එකේ කොන්සර්ට් එකක් තිබ්බ ශිහාන්ගේ. ශිහාන් ෂෝ එක පටන් ගන්න කලින් දෙතුන් දිනෙකට විතරයි මෙහෙම ළඟට කතා කරන්න පුළුවන් උනේ. ඒ chance එකත් මට ආවා. මොකද බෑන්ඩ් එක ප්ලේ කරේ අපේ මාමෙක් නිසා. දන්නවද? එයා ළඟට මාරම ලස්සනයි. මාව වෙවුලුවා නිකන් වැස්සට තෙමුණු ලේනෙක් වගේ. ශිහාන්ටත් hina ගියා වෙවුලනවා දැකලා. ඇති වෙනකල් කතා කරා. ඒ දවස්වල එයාගේ වයිෆ්ට පළවෙනි බබා හම්බෙන්න හිටියේ. අපේ ෆැමිලි එකත් එක්ක ගොඩක් කල් ඉඳලා අඳුරන කෙනෙක් වගේ කතා කරේ. අම්මට ඇන්ටි කියලා කතා කරා කිසිම ලොකුකමක් නැතුව. හරිම නිහතමානී ලස්සන හදවතක්. මුල්ම ආසන වලින් අපේ ගෙදර ඔක්කොම ටිකට් ගත්තා. හිතේ හැටියට බැලුවා. ෂෝ එක ඉවර වෙලත් අපි කතා කරා. මං හරි වාසනාවන්තයි. රටක් ලෝකයක් ශිහාන්ට පිස්සු වැටිලා ඉද්දි මට එයාව S2කට දැකලා කතා කරන්න ලැබුණු එකට. මට කන්ටැක්ට් නම්බර් එකක් දීලා කිව්වේ හොඳට ඉගෙනගෙන කවදා හරි ශිහාන් බලන්න එන්න පුළුවන් විදිහකට තැනකට එන්න කියලා. ගොඩක් ෆොටෝ වීඩියෝ අපි ගත්තා. දවස් දෙකක්ම මං ලයිව් දැක්කා. මගේ ජීවිතේ අමතක නොවන දවසක් මෙදා. ශිහාන්ට තියෙන ආදරේ අදටත් හැමදාටමත් එහෙමමයි. මේ අශ්නික කියන ගොනෙක් නිසා ශිහාන්ට උණු දෙයට සෑහෙනව. මං සතුටු වෙනවා මෙච්චර ක්වොලිටිස් තියෙන කෙනෙක් එක්ක මට ලයිව් කතා කරන්න පුළුවන් වුණ එකට. මොන සිංහාවත් මං ආදරේ ශිහාන්ට විතරයි. ආයෙත් දවසක මට දකින්න ලැබේවා කියලා මං විශ් කරනවා. දවසින් දවස හරියන්න ඕනි. හරි පින්වන්ත කෙනෙක්. ආදරේ රිප්ලේස්මන්ට් නෑ ශිහාන්ට. මේ තරුණී කළ ප්‍රකාශය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබගේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා. ගෙන් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමි බලාපොරොත්තු ඇතුව.